ටිකෙන් ටික වියකී යන මනුෂ්‍යත්වය නැවත ගොඩනැගීම දෙසා දිගහැරෙන මනෝදම් ප්‍රොඩක්ෂන්. අපි ගෙවන ජීවිතේ වාරුවක් උඹ ගඟක් නම් මම උන පාරුවක් අපේ පෙම දන්නේ අපි විතරයි අවසානේදී නැති උන දෙන්නගේ ආලුකම් උඹේ බොරු අහලම මට මාර අයියා කීයාවේ මොනවද බලන්නේ නෑ මම මේ බඳු මේක හාල් කොල්ලේ හැම කුණන්න දිනවා කිය. සරොන් මොනේ වනේ නේද? අයියා ආවේ හන්නේ කරුණේ කොන්නේ කමන්න ආවේ. අයියා එන්න ඉඳගන්න. අයියා කොන්න පොඩ්ඩක් කාලා කරගන්න පුළුවන්ද? පුළුවන්. සල්ලි නෑ හැබැයි හරි කමන්න ඇවිල්ලා ඉඳගන්න. දැන් කල වුණානේ යන්න. අම්මා කල වුණා වැඩිද මන්දා. අයියා කොණ්ඩේ පොඩ්ඩක් අවුනේ සල්ලිත් නෑ. එන හවස මෙන්න. එහෙනම් කොණ්ඩේ පොඩ්ඩක් කපාගෙන යන්න අයියා. සල්ලිත් තරම් හවසම බරේ. ෂික් මේ මොන බබර් කෙනෙක්ද දන්නේ රිද්ද. හෙලෝ තාත්තම වැවට යනවා නාන්න. බයපා. බෑ මම යනවා. පාවෝ ඇයි කියලා මොනවා වුණොත්? නෑ මම යනවාම. නම්බර් එක පාරක් පාගුවා නේද? ඒ මසාජ් එක දාන්නේ දෙමල්ලි. අනිත් කෙනට රංගේ මසාජ් එක දාන්න එපා අයියේ. හරි මල්ලි. මම යනවා. සෝරි මල්ලි. කෝල් වලින් එක මම මසාජ් දාන්නත් තොටාද මම? අනේ මල්ලි මම උතන් නම් ගහන්න එපා. අයියා කොණ්ඩේ පොඩ්ඩක් කපලා රැවුල ටක් කපලා මසාජ් එකක් දාලා ඩයි පාරක් කරමුද අයියා? අයියා මං ගාව රුපියල් 100ක්ම තියෙනවා. හරි එන්නකො. ඉඳගන්නකො. අම්මෝ අදත්තාව කොණ්ඩේ කපන්න. රුපියල් 100 කොණ්ඩේ කපලා මසාජ් දාන්න. තපන් අද මුට. පොඩ්ඩක් ඉන්නකො. අයියා කොහෙද යන්නේ අයියා? කොස්ස පොඩ්ඩක් කරන්න. ඇයි අයියා කොස්ස? කොස්සෙන් පොඩි මසාජ් එකක් දාන්න තියෙනවා. රුපියල් 100 කොණ්ඩේ කපන්න. උඹට අනේ ගහන්න නෑ පා ගහන්න නෑ